මේ ස්පර්ශය කියන එක හරි වැදගත් මිනිස්සුන්. ඇත්ත දැන් හිතයි මේ හාමුදුරුවෝ කියන බණවල හැටියට අපේ බැඳීම් වැඩි වෙනවනේ කියලා. වැඩි වෙන්න ඕනේ. අපේ බැඳීම් වැඩි වෙන්නේ නැත්නම් කාගේ බැඳීම් වැඩි වෙන්නද? gedara බැඳීම ආදරය ලෙන්ගතුකම වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන තරමට තමයි gedara අකුසල් කරන එක නවතින්නේ. එහෙම gedaraka පින්නතුනි දැන් අද ගෙවල් වල හරියට ඔය තාතෝ කියලා කතා කරනවනේ. මිනිස්සු කතා කරන්න දන්නේ නැහැ. පෙම්වතා පෙම්වතියට කොච්චර කුණුහරුපෙන් බනිනවද? මම ඔය පන්ති යන කාලේ කොල්ලොත් එක්ක ඉන්නේ අමුතිත්ත කුණුහරුපෙන් බනිනවා කාටද? අපි අහනවා කාටද ඔච්චර බැන්? හාමුදුරුවනේ අරකිට කියලා කුණුහරුපයක් කියලා ෆෝන් එක තියෙනවා. එහෙමයි. අපේ ගෙවල් වල මොකටද ඔච්චර කිපෙන්නේ බිනතොනේ? මොකටද ඔච්චර කුණුහරුප කියන්නේ? එක වචනයක් ඇති මේ සංසාරේ දිග්ගස්ස ගන්න. හෙට ඉඳන් මම මේ කියන ටික පුරුදු වෙන්න. කාටවත් කුණුහරුපෙන් කතා කරන්න එපා. කාටවත් තෝ කියලා කියන්න එපා. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් ඇත්තක්වත් කියන්න එපා. පැහැදිලිද? සමහරු කියනවා නේද ඔය ඒකට නම් කියන්නේ මෝඩකම කියලා. මම බෙල්ල ගහලා ගියත් කියන්න තියෙන දේ කියනවා කියලා. ඒක හපංකමක්ද? එහෙම කියන්නේ බෙල්ල ගහලා ගිහිල්ලා මිනිස්සෙකුගේ කියපු එකෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. හිතක් රිදෙනවා නම් කෙනෙකුගේ දෙපාරක් හිතන්න. ඇයි මෙහෙම කියන්න හේතුව? මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මම මගේ ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මම කාටවත් තෝ කියලා කතා කරලා නැහැ. ඔක ගෙදරින් පටන් ගන්න නැතුව කියමු බලන්න කොහෙන්ද පටන් ගන්න? දරුවෙකුටවත් තෝ කියලා කතා කරන්න එපා.